welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට ලස්සන ලොග් එකකින් අරගෙන ආවේ වැකේෂන් එකේ ලස්සන දවසක් ගෙවුනේ කොහොමද කියලා. ඉතින් එන්නකො මාත් එක්ක ගමනක් යන්න. ඉතින් මේ දවස්වල අපිට වැකේෂන් එකේ හින්දා අපිට කරන්න කිසිම වැඩක් නැහැ. ඉතින් කැම්පස් එකේදී නිතරම ලෙක්චර්ස් යනවා, මොනවා හරි නෝට් හදනවනේ. ඉතින් ඒ නිසා ගෙදර ඇවිල්ලා නිකන් ඉන්නවා කියන එක නම් හරියම කම්මැලි වැඩක්. ඉතින් මම හිතුවා කම්මැලිකම යන්නත් එක්ක මොනවා හරි දෙයක් කරා නම් හොඳයි කියලා. ඉතින් මම දැන් මේ අපේ ටවුන් එකට යන්නේ ඒකට අවශ්‍ය බඩු වගේක් ගන්න. ඉතින් ටවුන් එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගත්තේ මම මෙන්න මේ පොලිතීන් බෑග් ටික. ඊට පස්සේදී ලස්සන මල් පෝච්චි ටිකකුත් අරගෙන දැන් ඉතින් ආයෙමත් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් මං අද ටවුන් එකට ගිහිල්ලා වැඩි වෙලාවක් ටවුන් එකේ රැඳුනේ නෑ. මොකද මට ඉක්මනට ගෙදර යන්න ඕනේ හින්දා. ඉතින් මම ගෙදර ඇවිල්ලා දැන් යන්නේ අර පොලිතීන් ටිකෙන් පුංචි වැඩක් ගන්න. ඉතින් අපේ ගෙදර තනින් තන ඔහේ ස්ට්‍රෝබෙරි පැල හැදිලා තියෙනවා. කලින් ඒවා මම පැකට් වල හදලා තිබුණේ. නමුත් අපි කාලයක් ගෙදර හිටියේ නැති නිසා ඒවා ඔහේ කැලෑවට වගේ හැදිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මං හිතුවා ඒවා ටික ආයෙමත් කලින් වගේම හදන්න ඕනි කියලා. ඉතින් ඉස්සර වගේ ගොඩාරියක් පැල දැන් නෑ. ඉස්සෙල්ලාම අපි මේ පැල ටික ගලවගෙන යමුකෝ. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්න හිතාගෙන ඉන්නේ මේකේ තියෙන පැල ටික තවත් බෝ කරගන්න එක. ඉතින් ඒකට මෙයා පැකට් වල හදලා හොඳට වතුර දාලා පොහොර දාලා සාත්තු කරන්න ඕනි. ඉතින් මේ වගේ පුංචි ප්‍රමාණයක පැල ටිකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම කරගත්තේ ඒ ටික සුද්ධ කරගන්න එක. ඉතින් සුද්ධ කරගත්තට පස්සේ බෑග් වලට පස් පුරව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මං ඊයේ හදාගත්ත පස් ටිකක්. ඔක්කොටම කලින් ඒකේ තියෙන මුල් එහෙම අයින් කරගන්න ඕනි. ඊට පස්සේදී ඒ ටික බෑග් එකකට එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මං ඒකේ තිබ්බ මුල් පුළුවන් ප්‍රමාණයක් අයින් කරගත්තා. ඉතින් දැන් ඒ ටික බෑග් එකට පුරව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මං කඩේදී දැක්කට වැඩිය බෑග් එක ගොඩක් ලොකුයි. ඒත් දැන් කරන්න දෙයක් නෑ. පස් ටික පුරවගෙන බෑග් ටික පැත්තකින් අහුර ගන්න තමයි දැන් තියෙන්නේ. මම බෑග් ටික මුලින්ම ඔතනින් තියාගත්තට පස්සේදී මං ඒ තැන මාරු කරා. මොකද එතනට ඉර එළිය වැටෙනවා වැඩි. ඉස්සෙල්ලාම පැල ටික හදාගන්නකම් හෙවණ තියෙන තැනක තියාගන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා මම පැල ටික හදලා වෙන තැනකින් තියාගත්තා. ඉතින් දැන් තියෙන්නේ ඔක්කොම පැල ටික ඒ බෑග් වල හිටවන්න. ඉතින් ස්ට්‍රෝබෙරි කියලා කියන්නේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන, සම නිරෝගී කරන, හෘද සෞඛ්‍යයට වැදගත් වෙන, ජීර්ණයට පහසු වෙන, විටමින් C වගේම කොලජන් නිෂ්පාදනයට උදව් වෙන පළතුරක්. ඉතින් මේකෙන් අපේ ඇඟේ තියෙන රුධිරයේ සීනි පාලනය කරන එකත් කරනවා. ඉතින් මම දැන් ඒවට වතුර දාගෙනත් ඉවරයි. ඉතින් දැන් යමු අනිත් පැල ටික හදාගන්න. ඉතින් මම මේ සුදු පෝච්චි වලින් දෙකකුයි කළු පාට පෝච්චි තමයි ගත්තේ. ඉතින් මම හිතුවා ඒ පෝච්චි වල ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදුවා නම් ලස්සන වෙයි කියලා. ඉතින් ඒ ටිකේ ලස්සනට පැල ටික හදාගෙන ගේ ඇතුලේ තියන්න තමයි යන්නේ. ඉතින් මේ ඔක්කොම පැල ගේ ඇතුලේම හදන පැලද කියන්න නම් මන් දන්නේ නෑ. හැබැයි ඉතින් හදලා තියලා බලනවා. ඉතින් දැන් ඒ ටික හදාගෙන ඉවරයි. දැන් ඉතින් එළියේ ඉඳලාම ඉස්සලා වතුර දාගෙන ඊට පස්සේදී තව පැල ටිකක් තියෙනවා. ඒ ටිකත් හදාගෙන ඉවර වෙලා ඔක්කොම ගේ ඇතුලේ තියන්න තමයි යන්නේ. ඉතින් මේ පැල ටික සේරම ගේ ඇතුලේ තිබ්බට පස්සේ හිතුවටත් වැඩිය හරියම ලස්සනට තිබුණා. ඉතින් මම ඒකත් වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් ඔන්න ඒ පැල ටිකත් හදාගෙන ඉවරයි. ඉතින් දැන් මම පෙන්නන්නම් ඒ ටික ගේ ඇතුලේ තිබ්බම මොන වගේද පේන්නේ කියලා. ඉතින් දැන් ওই විදිහට තියලා තිබුණාට මම පස්සේ එකෙන් පැල දෙකක් විතර අපේ ගෙදර තියෙන බුදුන් වදින තැනින් තිබ්බා.
ඉතින් මේ පැළ ටික හදාගෙන ඉවරුනාට පස්සේ මං ගාව මේ වගේ ලස්සන තව පැළ දෙකක් තිබුණා. ඉතින් ඒ ටිකත් පෝච්චි වල හදාගෙන ඊට පස්සේදී අපේ ගෙදර මිදුල තියෙන මල් පැළ ටිකක් මම හදාගත්තා. ඉතින් අද දවසම පැළ හදලා දැන් නම් ටිකක් මහන්සි. ඉතින් දැන් මේ ටිකට වතුර දාලා පොෂකකුත් දාගෙන අම්මගේ රසම රස බත් එක කන්න තමයි තියෙන්නේ. ඉතින් කැම්පස් එකේදී අපිට කැමති විදියට රස බත් කන්න නෑනේ. ඉතින් ගෙදර ඉඳලා අම්මගේ බත් එක කනව තරම් තවත් රසවත් දෙයක් කැම්පස් ළමයෙකුට තියෙනවයි කියලා මම නම් හිතන්නේ නෑ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බයි.